Hi guys, welcome our welcome our YouTube channel. Today we will get a big temple. It says in the Clam place. ඔයාදනම් අපි වීඩියෝ බලන්ද ස්ක්‍රබ් කරලා තියන්ද මට කමෙන්ට් කරන්න හැමෝම මට ආදරේද ලයික් කරන්න ෂෙයා කරන්න Hi guys, welcome back to our YouTube channel. I hope you all well. බෞද්ධ ආගම හා සංස්කෘතික සම්ප්‍රදායන්ට පෙරලිකාර වැදගත් ස්ථානයක් විදියට සැලකෙන ගැටබේ පන්සලට තමයි අපි අද ආවේ. මං හිතනවා ඔයාලා හැමෝම මේ පන්සල ගැන දන්නවා ඇති කියලා. මේ පන්සල තියෙන්නේ නුවර පේරාදෙණිය මහවැලිගඟ අසල තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. පැරණි කාලෙදී කොළඹ මහනුවර මාර්ගයේ ගමන් කරපු රජවරු ගිහි ජනතාව මෙතන නතර වෙලා වන්දනා කරලා යන්නේ කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පන්සලට ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙනවා. ඒ වගේම තමයි බෝධීන් වහන්සේට විශේෂ ගෞරවයක් තියෙනවා. බොහෝ දෙනාගේ විශ්වාසය මත කැමති දේ සාර්ථක වෙන්න, ඒ කියන්නේ අධ්‍යාපන, රැකියා, විවාහ, රෝග සුව වීම වගේ කාරණා සඳහා මෙතන ගොඩාක් ජනතාව මිනිස්සු බෝධි පූජා කරනවා. ඇත්තම කිව්වොත් මේ පන්සල ලොකු ලස්සන පන්සලකුත් නෙවෙයි. නමුත් හිතට අමුතු නිදහසක් දැනෙනවා මේ පන්සලට ආවහම. සමහර විට මහවැලිගඟ එහා පැත්තෙන් යන නිසාද වෙන්නත් පුළුවන්. ලොකු ලස්සනක් නැති වුණාට මේ පන්සලට ආවහම අමුතුම නිදහසක් සැනසීමක් දැනෙනවා. මම අහලා තියෙනවා මහනුවරට ඇතුල් වීමට පෙර වන්දනා කළ යුතු විහාරයක් විදියට මේ ගැටබේ පන්සල සැලකුණා කියලා. මම කලිමුත් කිව්වනේ පේරාදෙණිය පාරේ තියෙන්නේ මහවැලිගඟ අසල තමයි මේ ගැටබේ පන්සල තියෙන්නේ. ඉතින් ඒ නිසාම පන්සලට තියෙන්නේ ඊටාම සාමකාමී, ඒ කියන්නේ සිත නිදහස් වෙන්න පුළුවන් පරිසරයක්. ඒ නිසාවෙන් බොහෝ අය භාවනාවට එතකොට සිත් සංසුන් කරගන්න මෙතනට එනවා. විශේෂයෙන්ම කියන්න ඕන අපි නුවර ගියේ පොඩි වෙන වැඩකට, වෙන වැඩ වගේකට තමයි අපි නුවර ගියේ. ඒ වුණාට ඒ වැඩ ටික කරන අතරතුර පොඩි වෙලාවක් හම්බුන නිසා අපි හිතුවා ඉතින් ගැටබේ පන්සල වඳින්න යන්න ඕනේ කියලා. ඒ නිසා තමයි අපි පන්සලට ගියේ. නැතුව ගැටබේ පන්සලට යනවම කියලා තීරණය කරලා ගියපු ගමනක් නෙවෙයි. මොකද ඔයාලා මේ අපි ඇඳගෙන ඉන්න විදිහත් එක්ක අනම්මනම් හිතන්න පුළුවන්. ඒක නිසා තමයි මම එහෙම කිව්වේ. හරිම කනගාටුදායකයි රටේ තිබුණ ආපදා තත්ත්වය ගැටඹේ විහාරයට බලපාලා තියෙන විදිහ තමයි මේ ඔයාලට පේන්නේ.
අපි පන්සලේ ඉඳලා ඊට පස්සේ අපි මාමලයි ගෙදර යනවා. මේ තියෙන අපි මාමලයි ගෙදරට යන පාර. මාමයි නුවර. ඉතින් නුවර මාමලයි ගෙදරට යනවා. මොකද අම්මා හුඟ කාලෙකින් ලංකාවට ආවේ. ඉතින් එයාට ආසයි කට්ටියත් එක්ක කතා කරන්න. අපි හුඟ කාලෙකින් යාලා වාශ්‍රය කරේ නෑ. ෆෝන් වලින් කතා බහ කරලා ඉතින් ළඟට ගිහිල්ලා කතා කරන්න එක ලොකු වටිනාකමක් තියෙනවනේ. ඉතින් අපි ගියා අපි හැමෝම කොම ගියා යාලා ගෙදර. මේ ඉන්නේ අපි නැන්දා. එයාට උච්චර වයසද කිව්වොත් දැන් 70වත් පැනලා. ඒ වුණාට තාම කෙල්ල වගේ හරිම ලස්සනයි. හරිම සිරියාවන්තයි. hina වෙලාම ඉන්නේ. මේ ඉන්නේ අපේ අක්කිගේ බබා. එයා තාම චූටි. ඉතින් හරි කියුට් එයා. ලස්සනට කතා කරනවා. ලස්සනට කතා කරන එයාට වචන එච්චර බෑ. ඉතින් ඒ දන්න පුංචි වචන ටික එයා හරි ලස්සනට ගලපලා කතා කරනවා. ඉතින් අපි හරිම සතුටින් ඉන්නේ කට්ටියත් එක්ක එකතු වෙලා උඟ කාලයකට පස්සේ. ඉතින් ගොඩාක් දේවල් කතා කරන්න තිබ්බා. ගොඩාක් දේවල් කතා කරා. එයාලත් එක්ක සතුටින් හිටියා. කාලය ගියුනේ අන්න ඒ විදිහටයි. අපි දාලා මොනියර යන්න හොඳන්නේ. අයිතිවත්. ඉතින් අපේ වීඩියෝස් මුලින්ම බලන්නේ ඔයාලා අද නම් අද ඉඳන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දිගින් දිගටම අපේ වීඩියෝස් බලන්න. ඒ වගේම තමයි අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒකට ගොඩාක් සතුටුයි. ගොඩාක් ස්තුතියි. අපිව විශ්වාස කරලා අපේ වීඩියෝස් ආසාවෙන් බලන හැමෝටම අපි ගොඩාක් ආදරේ. ඒ වගේම තමයි අපේ වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරපු ගමන්ම ඒ වීඩියෝ එකට කමෙන්ට් කරනවා. ගොඩක් අය ලයික් කරනවා. ඉතින් යාලට ගොඩාක් ආදරේ. ඇත්තටම ගොඩාක් සතුටුයි. ඔයාලගේ ආදරේ තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් කමෙන්ට් එකක් ලයික් එකක් අපිට දානවට. Thank you so much. ඉතින් මෙතනින් එහාට තියෙන්නේ අපේ ගෙදර ඉඳන් ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙන්නේ. To do now. Pizza I'm going to make. Are you going to make pizza? Yes. Yes. අපි පීසා හැදුවා. නෑ හදන ගමන් ඉන්නේ. අම්මා තමයි පීසා හැදුවේ. මාරම රසයි. චූටි? Hey. Tutti.
ඉතින් මේන්නේ අපේ චූටි මං ඔයාලට කලිනුත් චූටිගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරානේ. ඉතින් මෙයාගේ අප්ලෝඩ් කරපු වීඩියෝ එක මං හිතන්නේ ලොකු views ප්‍රමාණයක් තියෙනවා ඒ වීඩියෝ එකට. thank you so much. ඉතින් මේ ඉන්නේ ඒ ලේන පැටිය තමයි. එයා තාම අපේ ගෙදර ඉන්නවා. එයා යන්නේ නැහැ. අපේ ගෙදරම කූඩුවකුත් හදාගෙන තමයි දැන් එයා ඉන්නේ. ඉතින් මම මේ පාඩම් කරන අතරේ එයාට බඩගිනි වෙලා එයා මේ මංගාවට ඇවිල්ලා. අපේ වීඩියෝ එක අවසාන වෙනකම් බලපු ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. නැවතත් අපි වීඩියෝ එකක් අරගෙන එනකම් සියලු දෙනාටම bye bye.